හෙලෝ ළමයි ඔයගලන්ට කොහොමද? අද මං අරගෙන ආවේ අපේ අම්මගේ බර්ත්ඩේ ව්ලොග් එක. ඉතින් එයාගේ බර්ත්ඩේ එක අගෝස්තු 1 වෙනිදා. මම මේ ජුලි 31 වෙනිදා අපේ අම්මා ගෙදර නැති වෙලාවේ පොඩ්ඩක් ගිහිල්ලා ගෙවල් අස් කරා. ඉතින් මේ දෙන්නත් එක්ක හරි අමාරුයි අස් කරන්න. ඉතින් ඒ දෙන්නත් එක්කත් කෝලම් කර කර මං ගෙවල් අස් කරා ඉතින්. ඊට පස්සේ හරියටම අගෝස්තු 1 වෙනිදා උදේ එයාව පොඩ්ඩක් එළියට වැඩ වගේකට යවලා මම ඉතින් අවශ්‍ය කරන බීම, ජෙලි, එතකොට අවශ්‍ය කරන දේවල් ඔක්කොම ටික මම ලෑස්ති කරා. මොකද කෑම නම් මගේ හස්බන්ඩ් තමයි අරගෙන ඉන්නේ බුහාරියකින්. ඉතින් ඒ නිසා මේ මම අවශ්‍ය කරන ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. මොකද එතකොට මට ලේසි ඩෙකරේෂන්ස් ටිකක් මේ විදිහට කරගත්තා. කරගෙන ඉවර වෙලා දැන් තියෙන ඉතින් අම්මා එනකම් බලන් ඉන්න. තාත්තා ගියා අම්මා වෙක් කරගෙන එන්න. ඉතින් ඔන්න දැන් එයා එනවා. දැන් තේරිලා තියෙන්නේ මොකක් හරි තියෙනවයි කියලා. එයා බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන්නේ මම කොහොමත් මොනවා හරි කරනවා කියලා එයා දන්නවා. ඉතින් එයා හිතන් ඉඳී එයාගේ පවුල එකතු කරගෙන මම මොනවා හරි කරයි කියලා. හැබැයි එයා හිතුවේවත් නැති සර්ප්‍රයිස් එකක් තමයි මේ. එයාට ඉතින් දැන් ගොඩාක් පුදුම හිතුණා. මොකද එයාගේ යාළුවෝ ගොඩාක් මම එකතු කරගත්ත මේ වැඩේට. එයාව සර්ප්‍රයිස් කරන්න ඕන හින්දා. ඉතින් ඒගොල්ලන්ව දැක්කහම තමයි මේ ගොඩාක් පුදුම වුණේ. එයා කීයටවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති ඒගොල්ලන්වත් මම එකතු කරගනී කියලා මේ වැඩේට. ඉතින් හැමදාම පවුලයත් එක්ක තමයි සමරන්නේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක මම පොඩි කේක් එකක් කපලා ඉතින් පවුලයත් එක්ක සමරන්නේ. මේ පාර ටිකක් ලොකුවට ගන්න මගේ ආසාවක් තිබුණා. ඉතින් මගේ හස්බන්ඩ්ත් එක්ක එකතු වෙලා මම හිතුවා ඉතින් මේක ටිකක් ලොකුවට ගන්න ඕනේ කියලා. මොකද එයා හරි ආසයි සතුටු වෙන්න. ඉතින් මොකද විශේෂයෙන්ම එයාගේ යාළුවොත් එක්ක එයා සතුටු වෙන්න ගොඩක් ආසයි. ඉතින් හැමෝම එකතු කරගෙන මේ විදිහට කේක් එක මුලින්ම කැපුවා. කේක් එක කපලා තමයි ඊටු වැඩ ටික අපි කරේ. ඉතින් එයාගේ මේ හිනාවට තමයි මම ගොඩක් ආස. මොකද මම හරි ආදරෙයි එයාට. එයාගේ හිනාව එහෙම තියෙනකොට තමයි මගේ හිතටත් හරි සැනසීමක් සතුටක් දැනෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් අපි හරි ලස්සන දවසක් එදා. එයා ඇත්තටම එයාට හරිම පුදුමයි මේ වැඩේ මම කොහොමද තනියම කරේ කියලා. ඇත්තටම කියනවා නම් මම මේ හැමදේම මගේ අත් දෙකෙන් මගේ මහන්සියෙන් තමයි කරේ. ඉතින් හස්බන්ඩ් ලොකු සපෝට් එකක් දුන්නා මට. ඉතින් එයා කෑම සම්පූර්ණයෙන්ම බාර අරගෙන එයා ඒ දේවල් කළා. ඉතින් ගෙදර වැඩ ටික ඔක්කොම ඉතින් මට තමයි පැවරුනේ. ඉතින් මම ඒ ටික තනියම කොහොම හරි යවලා මොකද ඉතින් ගෙදර මොන හරි වැඩක් තිබුණොත් අනිවාර්යෙන් ඉතින් අම්මා හැමදේම කරනවා. ඉතින් මේ වෙලාවේ දැන් අම්මව සර්ප්‍රයිස් කරන්න ඕනේ හින්දා ඉතින් අම්මා හිටියෙත් නැති නිසා මේ හැම වැඩක්ම කරන්න ඕනේ මට. ඉතින් හැමෝම බැලන්ස් කරගෙන හැමදේම හරියටම කරන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒ දේ හරියටම සිද්ධ වුණා. ඉතින් මේ තියෙන ඒගොල්ලෝ දැන් ඩාන්ස් කරනවා. ඉතින් හරි ආසයි අපේ අම්මා මේ විදියට හැමෝම එකතු කරගෙන සින්දු කියන්න, නටන්න, විනෝද වෙන්න. එයා හරිම ආස කෙනෙක්. ඉතින් මං හිතනවා එයාට ඒ සතුට මට දෙන්න පුළුවන් වුණා කියලා. ඒ විදිහටම මේ ඉන්නේ හස්බන්ඩ්ගේ තාත්තා. එයත් අපේ ගෙදර ආවොත් අනිවාර්යෙන්ම සින්දු කියලා නටලා මේ තමයි යන්නේ. ඉතින් මං හරි ආසයි ඒකට. මොකද මං එයාව ගේන්නේ මේක හින්දා. මොකද ගෙදර හිටියොත් ඒ දේවල් කෙරෙන්නේ නැහැ. අපේ ගෙදර ආවොත් තමයි සින්දුවක් කියලා නටලා කරලා යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හැමෝම නටලා කරලා විනෝද වෙලා එදා දවස් ඉවර කරා. ඉතින් අම්මගේ බර්ත්ඩේ එකේ විදිහට ඉවර වුණා. ඉතින් තවත් vlog එකකින් ආයෙමත් එන්නම්. හැමෝටම bye bye.